අයිබෝන් පුතේ සුබ දවසක්. අපි අද කතා කරන්න යන්නේ අවතල දර්පණ වලින් හැදෙන ප්‍රතිබිම්බ හා ඒවායේ ලක්ෂණ මොනවද කියලා තමයි කතා කරන්න යන්නේ. හරි. channel එකත් subscribe කරන්න, ඒ වගේම like කරන්න සහ comment කරන්න. බලමු පළවෙනි මේක බලමු අපි. පළවෙනි අවස්ථාව තමයි පුතේ නාභියට වඩා අඩු දුරකින් නැති වස්තු වල ප්‍රතිබිම්බ හැදෙන ආකාරය තමයි අපි බලන්න යන්නේ. නාභියට වඩා අඩු දුරකින් වස්තුව තියලා අපි බලමු ප්‍රතිබිම්බ හැදෙන විදිහ අපි කොහොමද ගන්න කියන්නේ. හරි. එතකොට අපි වස්තුව තියලා තියෙන පුතේ නාභිය සහ ද්‍රව්‍ය අතර. එතකොට අපි ගන්න පළවෙනි කිරණය අපි ඇඳගත්තොත් මේ තියෙන වස්තුව රතු පාටින්. පළවෙනි කිරණය තමයි සමාන්තර වෙන කිරණයක් આવොත් ඒක අපි දන්නවා නාභිය හරහා ගමන් කරනවා. මේ දම් පාටින් දක්වලා තියෙන කිරණය. සමාන්තර වෙන කිරණය ඒක නාභිය හරහා ගමන් කරනවා. අනිත් කිරණය අපිට ගන්න පුළුවන් වක්‍රතා කේන්ද්‍රය හරහා එන කිරණය. ඒ කිරණය නැවත වක්‍රතා කේන්ද්‍රය හරහාම තමයි ගමන් කරන්නේ. ඒතකොට මේක මේ පැත්තේදී මේ කිරණ දෙක අපිට එකතු වෙන්නේ නැති නිසා ප්‍රතිබිම්බය හදන්න වෙන්නේ මෙන්න මේ පැත්තට අපි කඩිරි වලින් දික් කරගන්නවා මේ පැත්තට. කිරණ දෙකම. එතකොට අපිට එනවා මෙන්න මේ විදියට අතාත්වික විශාල උඩුකුරු ප්‍රතිබිම්බ. මේ ප්‍රතිබිම්බය අතාත්විකයි. ඒ කියන්නේ තිරයකට ගන්න බෑ. ඒ විශාල ප්‍රතිබිම්බයක් ඒ වගේම උඩුකුරු ප්‍රතිබිම්බයක් අපිට ලැබෙනවා. හරි. අපි බලමු ඊළඟ අවස්ථාව. ඊළඟ අවස්ථාව තමයි අපි වස්තුව තියෙනවා නාභිය මත. නාභිය මත ඇති වස්තුවක ප්‍රතිබිම්බය හැදෙන විදිහ අපි බලමු. හරි. එතකොට අපි වෙන වස්තුව දැන් නාභිය මත තියලා තියෙන්නේ. එතනිත් අපිට ගන්න පුළුවන් සමාන්තර වෙන කිරණයක්. සමාන්තරව කිරණයක් આવත් ඒ කිරණය නාභිය හරහා මෙන්න මේ විදිහට ගමන් කරනවා. ඊළඟ කිරණය තමයි අපි දන්න වක්‍රතා කේන්ද්‍රය හරහා එන කිරණය. නිල් පාටින් ගත්තොත් ඒ කිරණය නැවත වක්‍රතා කේන්ද්‍රය හරහාම ගමන් කරනවා. ඒතර මෙතන ප්‍රතිබිම්බය හැදෙන්නේ අනන්තයේ තමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ. ප්‍රතිබිම්බය හැදෙන්නේ අනන්තයේ. හරි. අපි ඊළඟට වස්තුව තියෙනවා වක්‍රතා කේන්ද්‍රය හා නාභිය අතර ඇති වස්තුවක ප්‍රතිබිම්බය හැදෙන හැටි බලන්න. වක්‍රතා කේන්ද්‍රය හා නාභිය අතර වස්තුවක් තිබ්බොත් ඒක ප්‍රතිබිම්බය හැදෙන්නේ කොහොමද කියලා අපි කිරණ සටහනකින් බලමු. දැන් අපි මේලයි වස්තුව තියලා තියෙන්නේ නාභිය සහ වක්‍රතා කේන්ද්‍රය අතර තියෙනවා. ඊට පස්සේ අපි සමාන්තර කිරණය ගමු. සමාන්තර වෙන කිරණය නාභිය හරහා වෙන මේ විදිහට ගමන් කරනවා. ඊට පස්සේ වක්‍රතා කේන්ද්‍රය හරහා එන කිරණය නැවත වක්‍රතා කේන්ද්‍රය හරහාම ගමන් කරනවා. මෙතන තියෙන ප්‍රතිබිම්බය තමයි මෙතන තමයි අපිට ගන්න පුළුවන්. ඒකට මේක විශාල ප්‍රතිබිම්බයක්, යටිකුරු, ඒ වගේම තාත්වික ප්‍රතිබිම්බයක් අපිට ගන්න පුළුවන්. හරි. ඊළඟට අපි වස්තුව ගන්නලා තියෙනවා අපි වක්‍රතා කේන්ද්‍රයේ මත ඇති වස්තුවක ප්‍රතිබිම්බය හැදෙන විදිය බලමු. වක්‍රතා කේන්ද්‍රයේ මත ඇති වස්තුවක ප්‍රතිබිම්බය හැදෙන විදිය අපි කිරණ සටහනකින් බලමු. හරි. අපි දැන් වල වස්තුව තියලා තියෙන්නේ වක්‍රතා කේන්ද්‍රය මත මෙන්න මේ විදියට. එතකොට අපි සමාන්තරව આવොත් කිරණයක් ඒ කිරණය මේ විදිහට නාභිය හරහා ගමන් කරනවා. ඊළඟට අපි කිරණයක් ගමු නාභිය හරහා එන කිරණයක්. එතකොට ඒක සමාන්තරව ගමන් කරනවා. ඊට මෙතෙන්දී හදන යටිකුරු වගේ තාත්වික ප්‍රතිබිම්බයක් ඒ වගේම වස්තුවේ උසට සමාන ප්‍රතිබිම්බයක් තමයි අපිට මේ අවස්ථාවේදී ලැබෙන්නේ. යටිකුරුයි තාත්විකයි ඒ වගේම වස්තුවේ උසට සමාන ප්‍රතිබිම්බයක් අපිට ගන්න පුළුවන් මේ අවස්ථාවේදී. හරි. ඊළඟ අවස්ථාව තමයි වක්‍රතා කේන්ද්‍රයට ඈතින් නැති වස්තුවක ප්‍රතිබිම්බය හැදෙන ආකාරය. වක්‍රතා කේන්ද්‍රයට ඈතින් ඇති වස්තුවක ප්‍රතිබිම්බය හැදෙන විදිහ අපි බලමු. හරි. ඔන්න මේ අවස්ථාවේ වක්‍රතා කේන්ද්‍රයට ඈතින් තමයි වස්තුව තියලා තියෙන්නේ. ඊට පස්සේ අපි සමාන්තරව කිරණයක් આવත් ඒ කිරණය මේ විදිහට නාභිය හරහා ගමන් කරනවා. ඊට පස්සේ වක්‍රතා කේන්ද්‍රය හරහා එන කිරණය නැවතත් පරාවර්තනය වෙලා වක්‍රතා කේන්ද්‍රය හරහාම ගමන් කරනවා. එතකොට ප්‍රතිබිම්බය වෙන මෙතන හැදෙනවා ඒක. මේක යටිකුරු ප්‍රතිබිම්බයක් තාත්විකයි. හැබැයි වස්තුවට වඩා කුඩා ප්‍රතිබිම්බයක් තමයි අපිට මේ අවස්ථාවේදී ලැබෙන්නේ. හරි. අපි ඊළඟ අවස්ථාව වල වස්තුව ගොඩක් ඈතින් අපි ඉතා ඈතින් ඇති පිට කොහොමද ප්‍රතිබිම්බය හැදෙන්නේ කියලා බලමු. වස්තුව ගොඩක් ඈතට ගෙනිච්චට පස්සේ මේ ප්‍රතිබිම්බය හැදෙන්නේ නාභිය මත ඉතා කුඩා යටිකුරු තාත්වික ප්‍රතිබිම්බයක් තමයි අපිට ගන්න පුළුවන්. නාභිය මත ඉතා කුඩා යටිකුරු තාත්වික ප්‍රතිබිම්බයක් අපිට ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් පුතේ අපි අදට ඉවර කරමු. channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න, සහ comment කරන්න. අපි ලබන සතියේ ඊළඟ වීඩියෝ එකකින් හමු.